දැන් මොකෝ? පේනවද? පේනවද මහත්තයා? පේනවා අයියට පේනවා කියන උඩුතල් වෙන්න වෙලාවක් නැහැ. හොඳේ. මට වැඩ තියෙනවා. හරි? දැන් මොකෝ? පේනවද මහත්තයා? පේනවා? එහෙනම් ඔක්කොම හොඳයි. හොඳේ? එහෙනම් අර නන්දාවගේ බෙහෙත් ටිකක් අරගෙන ඉන්නවා. හරි? ඕනේ නැහැ මහත්තයා පේනවා. පන්දි ගන්න එපා. තාම දින බෙහෙත් ගන්න. යන්නකෝ. යන්කෝ තාත්තා. කො? ඊළඟට වේද මහත්තයා? මොකෝ? මන්ද පොසනේ. බෙහෙත් තියනවද? නෑ වේද මහත්තයා. එයානේ මිලේඩා. හොඳටම කලුයි. සුසු කරමු. එන්න. නෑ වේද මහත්තයා. පුංචි මහත්තයාට තමයි ලෙඩේ තියෙන්නේ. මෙයාට මොකක් කරලා hina යන්නේ? නේද? ඒ කියන්නේ වේද මහත්තයා දැන් අපිට සාමාන්‍යයෙන් hina යන ජෝක් තියෙන්නේ. මේකට ඒවට hina යන්නේ තරහ යනවනේ. මේ මෝඩ ජෝක් කියනවනේ. ඉතින් මෝඩ ජෝක් වලට එහෙම කියන්නේ තු වෙන මොනවා කියන්නද? හරි. කාලේ නෑ. පුතා එන්නකෝ. මේ ළමයා කොහොම මම ලෙඩ පෙන්න. වාඩියෙන්. කවුරුහරි තමුල්ලා දෙන්න මේ ළමයාට ඇත්තට මෝඩ ජෝක් කරනවද කියලා. නෑ වේද මහත්තයා එහෙම නෙමෙයි. ඉන්නකෝ. මම මේ බෙහෙත් කරන්නේ. පුතා කිසි දෙයකට බය වෙන්න එපා. හොඳේ? මේ සියදෝරිස් ප්‍රත මහත්තයා ළඟ ඕන දෙයකට බෙහෙත් තියෙනවා. විනාඩි දෙකකින් හොඳ කරනවා. හරි. මම නම් පුතාට ජෝක් එකක් කරන්න. හැබැයි ඒ ජෝක් එකට මෙයා hina වුණත් මෙයාට ලෙඩක් නැහැ. හොඳේ? ඔයාලා ඒක පිළිගන්න ඕන. ඔයාලට බෑ ඒක බොරුයි කියන්න. හොඳේ? මම කරන්න ජෝක් එකක්. හරි. පුතාගේ ළඟ දැන් ඉන්නවා මෝඩයෝ දෙන්නේ. මේ වේද මහත්තයා මේ ඒක මේ අපි දෙන්නගේ දිහා බලන් කිව්වේ. නෑ මම මේගොල්ලන්ගේ ලෙඩ සනීප කරන්නේ නේ හදන්නේ. ඈ මේක හිතට ගන්න එපා. හොඳේ? හරියට මහත්තයා. ඔන්න පුතේ පුතාගේ ළඟ ඉන්න මෝඩයෝ දෙන්නේ. ඒ කියන්නේ හොඳට හම්බ කරනවා මහන්සිලා හොඳට හම්බ කරනවා. හරිද? අනිත් එක පොඩ්ඩක් හම්බ කරන්නේ නැහැ. හරි? හැබැයි මුන් දෙන්නම එකම දවසේ ඇක්සිඩන්ට් වල මැරෙනවා. ඒක මොකද බන් තියෙන ජෝක් එක? මට තේරුන්නේ නැහැ hina. hina වෙන්නේ නැtei? ඒකට hina යන්නේ නැහැ නේ. මෙයාට ලෙඩක් හොඳේ. මෙයා හොඳටම ලෙඩ. ඔයාලා මම එක්තර ජෝක් එකක් කරලා hina යන්නේ නැtei? ඔහෙට මාර්කට hina මේ කාලක් hina ගියා. ඔහෙට hina වෙන්නේ නැහැ. මෙහෙමයි. මම දැන් ඔහෙට ප්‍රතිකාර කරනවා. මම මෙයාට ප්‍රතිකාර කරනවා. හොඳේ? ඔය අර මං කියපු ජෝක් එක හිතේ තියාගන්න. ඔහෙට hina යනකම්ම මම ඔහෙට ප්‍රතිකාර කරනවා. මෙයා hina වුණා මෙයා ලෙඩේ හොඳයි. හොඳේ? හරි. ඔබා. දැන් අර ජෝක් එක මතක් කරගන්න. ඔළුවට ගන්න. දැන් මොකද අත්තේ? මොකෝ? hina යන්නේ නැහැ ඒකට ඉතින්. හරි. දැන් මොකෝ? රිලැක්ස් කරගන්න. දැන් මොකෝ? hina යන්නේ නැති එකක් නේ ඒක ඉතින්. ඔළුවේ තමයි තියෙන්නේ ඔක්කොම හොඳේ. මෙයා ජෝක් එකක් නෙවෙයි කියලා හැම එකම හිතන්නේ ඔළුවේ තියෙන්නේ. මොකෝ දැන්? දැන් ඒක hina යන්නේ නැහැ ඉතින් තාම ඉතින්. දැන් මොකෝ? දැන් මොකෝ? මොකෝ? දැන් රිලැක්ස් වුණා. hina යන්නේ නැහැ ඉතින් තාම. පුතා අර මේ වේද මහත්තයාගේ ජෝක් එක මතක් කරගන්න hina යනවනේ. ඒකනේ. රිලැක්ස් වෙන්න. ඉතින් කනරන්නද හදන්නේ? hina වෙනවා. දැන් මොකෝ? දැන් මොකෝ? hina දැන් මොකෝ? අයිය. මට hina යනවා. මට hina යනවා. ඔබ නෙවෙයි ජෝක් එක හොඳට මතක් කරගන්න. දැන් මොකෝ? අයිය. මට hina යනවා. ඔළුව රිලැක්ස් කරගන්න ඕනේ. තේරුණාද? දැක්කද දොරිස්ක බලේ? ඔන්න එහෙනම් ඔහෙලා එක්කන් ආපු ලෙඩට හොඳටම සනීප කරා. හොඳේ? දැන් මොන ජෝක් එක කිව්වත් මොන ජෝක් එක මොකද්ද නෑ. එයා හොඳට hina වෙයි. ඈ? දැන් එන තව කාලා ලෙඩක් නැහැනේ. වේද මහත්තයා මේ අපේ තාත්තට තියෙනවා ඉක්මනට තරහින් ලෙඩක්. නෑ මට එහෙම ගන්නෑ. නැත්තේ මොකද ලොකු මහත්තයාලා එහෙම ලෙඩක් තියෙනවනේ. මං කිව්වනේ එහෙම ගන්නෑ කියලා. නැත්තේ නෑ තියෙනවා. තරහ කියන්නේ? ඉක්මනට තරහ යන එක. ඕක නම් පුතේ ටිකක් අමාරුයි මේ බෙදකම් කරන්න. මේ ඕක මේ දෙඩම් කරනකොට කැමති නැහැනේ. අල්ලගන්න මේකව. නෑ. අල්ලගන්න ඕකට. මේක. හරිද? ඔහොම තමයි බෙදකම් කරන්න ඕන පුතා. හරිද? දැන් තරහ